මේ විදිහට ඔයාලට අරගෙන ආවා කොහොමද ඇඩ්මින් පැනල් එකේ මැසේජ් මොඩල් එකක් ඩිසයින් කරගන්නේ සහ අපි බය කෙනෙක් සහ සෙල්ලා කෙනෙක් විදිහට ලොග් වුණාම කොහොමද ඇඩ්මින් කෙනෙකුට මැසේජ් එකක් සෙන්ඩ් කරන්නේ සහ ඒ අපි මැසේජ් සෙන්ඩ් කරන මැසේජ් view කරගන්න ඩිසයින් පාර්ට් එක කොහොමද කරගන්නේ කියලා කතා කරන්න තමයි ආවේ. මුලින්ම අපි බලමු ඇඩ්මින් කෙනෙක් විදිහට ලොග් වුණාම කොහොමද මැසේජ් view මොඩල් එකක් ඩිසයින් කරගන්නේ කියලා. ඒකේ අපි මුලින්ම ඩිසයින් පාර්ට් එක යනවා. මේ විදිහට දැනට අපි ඇඩ්මින් කෙනෙක් විදිහට ලොග් වෙලා ඉන්නවා. ඒ ඇඩ්මින් කෙනෙක් විදිහට ලොග් වෙලා ඉන්නකොට අපිට මේ විදිහට සයිඩ් බාර් එකේ පහළින් තියෙනවා සපෝට් මැසේජ් කියලා. සපෝට් මැසේජ් කියන එක ක්ලික් කරාට පස්සේ මේ විදිහට මොඩල් එකක් ඩිසයින් කරගෙන තියෙනවා. ඒකෙදි මුලින්ම අපි මේ විදිහට සපෝට් ඉන්බොක්ස් කියලා ටයිටල් එකක් යූස් කරලා තියෙනවා. මේ විදිහට සර්ච් බාර් එකක් එක්ක මෙතෙන්ට අපිට එනවා දැනට අපිත් එක්ක මැසේජ් කරන කෙනා කියන්නේ බය කෙනෙක් හෝ සෙල්ලා කෙනෙක් මෙතෙන්ට එනවා ඇඩ් වෙනවා මැසේජ් කරලා තියෙන. ඒ වගේම මේ විදිහට දැනට මැසේජ් ඒ කියන්නේ chat එකක් නැති නිසා no chat selected කියලා තියෙන ඩිස්ප්ලේ කරගෙන තියෙනවා. හරි බලමු මේකේ ප්‍රෝග්‍රෑමින් පාර්ට් එක කරගන්නේ කොහොමද කියලා. මුලින්ම අපි VS Code එක ඕපන් කරගෙන යනවා admin dashboard.php කියන ෆයිල් එක ඕපන් කරගන්න. මේ ෆයිල් එක ඕපන් කරගෙන අපි ඒකේ පහළට එනවා. පහළට ඇවිල්ලා සයිඩ් බාර් එකේ කියලා අපි සයිඩ් බාර් කියලා කමෙන්ට් එක දාගෙන තිනවා. ඒ සයිඩ් බාර් එකට අදාළ කොටසෙදී අපි ට්‍රාන්සැක්ෂන් වලින් පස්සේ නැවත අපි ඇන්කර් ටැග් එකක් දාලා ඒක href එකට hash විදිහට තමයි දීලා තියෙන්නේ. ඒකදී අපි on click එකක් දීලා තියෙනවා open admin messages model කියලා. ඒක අපි මේ ෆන්ක්ෂන් එක කෝල් කරගෙන තියෙනවා. ඊට පස්සේ ක්ලාස් එක දීලා තියෙනවා flex කරන්න කියනවා items ටික center කරන්න කියලා කියනවා. gap එක තියාගන්න කියනවා තුනක් විදිහට. max px එක 4 සහ py එක 3. ho එකේදී background color එක set 800 දීලා තියෙනවා. download එක excel text එක small font එක medium විතර අරගෙන තියෙනවා. ඒ වගේම transition එක colors විදිහට use කරලා මේ span එක ඇතුළේ තියෙන message icon එකක් සහ support messages කියලා අපි display කරගෙන තියෙනවා. අපි බලමු ඊළඟට කොහොමද මේකේ design part එක වෙලා තියෙන්නේ කියලා. අපි site එකට ගිහිල්ලා site එකට ආවම මේ විදිහට side bar එකේ message icon එකත් එක්ක support messages කියලා මේ විදිහට button එකක් design වෙලා තියෙනවා. හරි බලමු ඊළඟ කොටස් ටික ගැන. ඊළඟට අපි මෙතන අපි බලමු open admin messages model කියන ෆන්ක්ෂන් එක කොහොමද ක්‍රියේට් කරගෙන තියෙන්නේ කියලා ප්‍රෝග්‍රෑම් කරගෙන තියෙන්නේ කොහොමද බලමු. ඒකෙත් අපි බලමු පල්ලෙහාට. කියන්නේ අපි මේ message එකට අදාළ part එක section එක ක්‍රියේට් ඩිසයින් කරගෙන තියෙන්නේ main content එකෙන් පස්සේ. ඒ කියන්නේ මේ body එක ඇතුලේ තියෙන main div එකෙන් පස්සේ තමයි අපි මේ කොටස ඩිසයින් කරගෙන තියෙන්නේ. අපි ඒකෙදී අවසානයේදී දාගන්නවා script tag එකක් ඇතුලේ මේ විදිහට පහළට ගියාම අපි බලමු open admin messages model කියලා තමයි මේ ෆන්ක්ෂන් එක තියෙන්නේ. අපි විදිහට ෆන්ක්ෂන් එක ක්‍රියේට් කරගෙන තියෙනවා. ඒකෙදී අපි document.getElement by id එක මෙතෙන්ට මගින් admin messages model කියන id එකේ class list එක remove කරලා තියෙනවා hidden කියන එක. ඒ වගේම load admin message user කියන ෆන්ක්ෂන් එක මෙතෙන්දී call කරලා තියෙනවා නැවත. හරි බලමු ඊළඟ කොටස් ටික ගැන. ඊළඟට අපි මේකෙදී ඩිසයින් පාර්ට් එකට එනවා. ඒ කියන්නේ මේ මේන් කන්ටෙන්ට් එකෙන් පස්සේ, ඒ කියන්නේ මේන් div එකෙන් end වුණාට පස්සේ තමයි අපි නැවත div එකක් දාලා මේ message එකට අදාළ section එක රිඩිසයින් කරගෙන තියෙන්නේ. ඒකෙදි මුලින්ම මේක අපි කමෙන්ට් එකක් දාලා තියෙනවා admin message model විදියට. ඊළඟට div එකක් දීලා ඒකේ id එක දීලා තියෙනවා admin messages model විදියට. class එකේදී hidden කරගෙන තියෙනවා. ඊට පස්සේ fix කරගෙන තියෙනවා insert එක 0, insert එක 50, overflow එක hidden කරගෙන flex කරලා තියෙනවා. ඒ වගේම items ටික center කරගෙන justify එක center විදිහට අරගෙන තියෙනවා. ඊට පස්සේ අපි ඒකේ යටතේ නැවත div එකක් දාලා class එක දෙනවා fix insert එක 0, background එක state 960. ඒ වගේම backdrop එකේ blur sm එකක් දීලා තියෙනවා. ඒ වගේම transition එක opacity දීලා on click එකක් දීලා තියෙනවා ඒකට close admin message model විදිහට. ඒකදී අපි මේ function එක call කරලා තියෙනවා. ඊට පස්සේ div එක end කරලා තියෙනවා. ඒ කියන්නේ අපි මේකෙදී ඩිසයින් කරගන්නවා. අපි message එක මේ විදිහට open කරගත්ත පස්සේ මේ model එකේ වටේ ටික blur කරගෙන තියෙනවා. ඒ කියන්නේ මේකේ අපි function එක call කරාම මේ blur වෙච්ච පසුබිමේ අපි touch කරාම මේ message model එක close වෙලා යන තමයි අපි මේක අද තියෙන්නේ. හරි බලමු ඊටු කොටස් ටික. ඊළඟට අපි නැවත div එකක් දාලා class එක දෙනවා background එක white, width එක full, max width එක 5xl, height එක දීලා දෙනවා 85 විදියට. ඊට පස්සේ rounded එක 3xl, shadow එක 2xl දීලා තියෙනවා, relative එක දීලා තියෙනවා. ඊයකම z එක 10 flex කරගෙන තියෙනවා. overflow එක hidden කරගෙන animate එක in විදියට fade එක in කියලා use කරලා තියෙනවා. ඊට පස්සේ මේකේ zoom in එකක් සහ duration එක 300 use කරලා තියෙනවා. mx එක 4 විදියට අරගෙන තියෙනවා. ඊට පස්සේ අපි මේ div එක ඇතුලේ නැවත අපි sidebar එකට අදාළ කොටස සහ main chat එකට අදාළ කොටස, ඒ වගේම මේ
මේන් chat එක ඇතුලේ අපි create කරගෙන තියෙනවා මේ විදිහට input area එක chat history එක මේ වගේ කොටස් ටික අපි design කරගෙන තියෙනවා. අපි බලමු මේකෙදි මුලින්ම sidebar එකට ආවම sidebar එකේ අපි view එකක් දීලා class එක දෙනවා w ඒ කියන්නේ width එක දීලා දෙනවා 1 and 3 කියලා. ඊට පස්සේ board එක දීලා දෙනවා r විදිහට board එකේ color එක use කරලා දෙනවා select 100 flex කරගෙන තියෙනවා flex එක අපි මේකෙදි කොල් විදිහට අරගෙන තියෙනවා. ඊට පස්සේ background එක select 50 කියන color එකක් use කරලා තියෙනවා background එකට. මේ div එක ඇතුලේ නැවත div part එකක් දාලා class එක දීලා තියෙනවා padding එක 6ක් board එක b board එකේ color එක select 200 flex කරගෙන තියෙනවා justify එක between items ටික center කරගෙන background එක white විදිහට මේකෙදි අරගෙන තියෙනවා. අපි මේකෙදි heading tag එකක් දාලා තියෙනවා h3 heading tag එකක් class එක දීලා තියෙනවා. ඒකෙදි font එක extra bold කරන්න කියනවා text එක color එක select 900 text එක large විදිහට display කරන්න කියලා කියනවා. ඒකෙදි අපි support inbox කියන මේ text එක heading එක විදිහට display කරගෙන තියෙනවා. ඊට පස්සේ div tag එක end කරගන්නවා. නැවත අපි create කරගෙන තියෙනවා මෙතෙන්දී search input කියන ඒ කියන්නේ search bar එක මෙතෙන්දී design කරගෙන තියෙනවා. ඒකෙදි අපි මුලින්ම div එකක් දීලා class එක දෙනවා padding එක 4ක් background එක white board එක b board එකේ color එක select 100 විදිහට. ඊට පස්සේ මේ div එක ඇතුලේ නැවත අපි input tag එකක් දෙනවා. ඒකෙදි අපි type එක දෙනවා text id එක දෙනවා admin msg search විදිහට. placeholder එක දීලා තියෙනවා search users කියලා. ඊට පස්සේ class එක දෙනවා width එක full px එක 4 py එක 2 background එකේ color එක select 50 board එකක් දීලා තියෙනවා board එකේ color එක දීලා තියෙනවා select 200 විදිහට rounded එක excel text එක sm focus එක ring 4 focus එකේ color එක ring blue 510 විදිහට දීලා outline එක නම් විදිහට මේක use කරලා තියෙනවා. ඊට පස්සේ තියෙන div එක end කරගෙන නැවත div එකක් දාලා ඒකදී අපි දෙනවා id එක admin message user list විදිහට. ඊට පස්සේ class එක දෙනවා flex එක 1 overflow එකේ y එක auto දීලා තියෙනවා. ඒ වගේම padding එක 4ක් space එකේ y එක 2 කියලා දීලා තියෙනවා. ඊට පස්සේ අපි ඒකේ ඇතුලේ නැවත div එකක් දීලා class එක දෙනවා text එක center කරන්න text එකේ color එක select 400 py එක 10 italic කරලා text එක small විදිහට load in users කියන එක display කරන්න කියලා කියනවා. ඊට පස්සේ මේ div part එක end කරගන්නවා. නැවත අපි මම මෙතෙන් start කරපු sidebar එකට දාලා තියෙන div part එක end කරගෙන තිනවා. හරි බලමු මේකේ design එක කොහොමද වෙලා තියෙන්නේ කියලා. ඉතින් අපි design එකට ගියාම මුලින්ම මේ විදිහට heading එකක් display කරගෙන තිනවා support inbox විදිහට. ඊට පස්සේ search bar එක display කරගෙන තිනවා search users විදිහට. ඊට පස්සේ මේකදී අපි div tag එකක් දාගෙන තිබුණා මෙතන div tag එකක් දාගෙන තිනවා load in users කියලා. කියන්නේ users ටික load වෙනකොට තමයි ඒක display වෙන්නේ. ඊට පස්සේ අපි යනවා ඊළඟ part එකට. ඒකදී අපි මේ comment එක දාගෙන තිනවා main chat area කියලා. ඒ කියන්නේ chat එකට දාලා area එක create කරගෙන තිනවා. අපි මේකෙදී div එකක් දාලා class එක දෙනවා width එක 2 3 විදියට flex එක දීලා තියෙනවා. flex එක call කරගෙන තියෙනවා. background එක white විදියට අරගෙන තියෙනවා. ඊට පස්සේ මේක යටතේ නැවත div එකක් දාලා class එක දීලා තියෙනවා padding එක 6ක් board එක b board එකේ color එක select 100 flex කරගෙන තියෙනවා. items ටික center කරගෙන gap එක 4ක් තියාගන්න කියනවා. background එක මේකදී white විදියට sticky කරගෙන තියෙනවා මේ part එක. ඊට පස්සේ top එක 0 10 එක z එක 10 height එක දීලා තියෙනවා 98 pixel. ඊට පස්සේ අපි ඒකේ නැවත div එකක් දාලා ඒක යටතේ ඒකේ id එක දෙනවා chat header avatar විදියට. ඊට පස්සේ class එක දෙනවා width එක 10 height එක 10 background එක select 100 text එක select 400 rounded එක excel flex කරගෙන තියෙනවා items ටික center කරගෙන තියෙනවා. ඊට පස්සේ මේකදී justify එක අපි center කරගෙන font එක bold ඒ වගේම මේක අපි දැනට hidden කරගෙන තියෙනවා. ඊට පස්සේ මේකේ අපි මෙතන div part එක end කරගෙන තියෙනවා. නැවත අපි මෙතන div එකක් දීලා id එක දෙනවා chat header එකේ name එක දීලා තියෙනවා id එක විදියට chat header name එක. ඊට පස්සේ class එක දීලා තියෙනවා font එක bold text එක select 900 විදියට select conversation එක display කරන්න කියලා කියනවා. ඊට පස්සේ මෙතන අපි නැවත button එකක් දීලා button tag එක on click එක දෙනවා close admin message module විදියට. ඊට පස්සේ class එක දීලා තියෙනවා text එක 3xl absolute top එක 6 right එක 6 විදියට. text එකේ අපි color එක use කරලා තියෙනවා select 400 o එකේදී text එකේ color එක select 600 දීලා තියෙනවා. මේකේදී transition එක colors md එක block විදියට අරගෙන මේ විදියට cross symbol එකක් අපි button එක විදියට add කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන button tag එක සහ කලින් start කරපු div tag එක end කරගෙන තියෙනවා. අපි බලමු දැනට user කෙනෙක් message කරාම කොහොමද display වෙන්නේ කියලා මේ admin part එක ඇතුලේ. ඒකට අපි මුලින්ම user කෙනෙක් විදියට කියන්නේ seller කෙනෙක් හෝ buyer කෙනෙක් විදියට log වෙලා අපි message එකක් දාන්න ඕන මේ admin කෙනෙකුට. ඒකදී අපි බලමු මේ විදියට
දැනට සෙලර් කෙනෙක් විදිහට ලොග් වෙලා ඉන්නවා. අපි මෙසේජ් එකක් දාමු. මේ විදිහට මෙසේජ් එකක් දැම්මම අපි මේක රිෆ්‍රෙෂ් කරගන්න ඕන ඇඩ්මින් පැනල් එක. ඇඩ්මින් පැනල් එක රිෆ්‍රෙෂ් කරගෙන මේ විදිහට දැනට මෙසේජ් එක ඇවිල්ලා තියෙනවා. ඒකේ ඇඩ්වර්ටයිස්මන්ට් එක ඩිස්ප්ලේ කරගෙන තියෙනවා. ඒ වගේමයි දැනට සෙලර් කියන්නේ මෙසේජ් කරන සෙලර්ගේ නේම් එක, ඒ වගේම දැනට ලේටස්ට් මෙසේජ් එක මෙතන ඩිස්ප්ලේ කරගෙන තියෙනවා. ඒ වගේම අපිට මේ විදිහට දැනට ඇවිල්ලා තියෙන මෙසේජ් එක ඩිස්ප්ලේ කරගන්න පුළුවන්. හරි අපි බලමු ඊට කොටස් ටික ගැන. මෙතෙන්දී ඊට පස්සේ මෙතන ක්‍රොස් මාක් එක ක්‍රොස් සිම්බල් එක ඩිස්ප්ලේ කරගත්තට පස්සේ අපි chat history එකට එනවා. ඒකදී මුලින්ම div එකක් දාලා id එක දෙනවා admin chat container විදියට id එක දෙනවා. ඊට පස්සේ class එක දීලා තියෙනවා flex එක 1, overflow එකේ y එක auto දීලා තියෙනවා, padding එක 6, space එකේ y එක 4, background එක slate 50-50 දීලා තියෙනවා. ඊට පස්සේ නැවත අපි මේ div එක යටතේ නැවත div එකක් දාලා class එක දෙනවා, height එක full flex කරගෙන තියෙනවා, flex එකේ call එක අරගෙන තියෙනවා, items ටික center කරගෙන justify එක center, text එක slate 400 කියන කලයක use කරලා තියෙනවා, text එක small විදියට display කරන්න කියලා කියනවා. ඊට පස්සේ අපි div එක යටතේ නැවත span එකක් දාලා class එක දීලා තියෙනවා text එක 4xl, margin bottom එක 3 විදියට. ඊට පස්සේ message icon එක display කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි නැවත paragraph tag එකක් දාලා අපි මේකෙදි no chat selected කියලා display කරගෙන තියෙනවා. ඒ වගේම ඊළඟට නැවත paragraph එකක් දීලා තියෙනවා select a user from list to start messaging කියලා මේ විදිහේ paragraph එක display කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන div part එක end කරගෙන තියෙනවා div part ටික. අපි මේ කොටස display වෙන්නේ දැනට අපි chat එකක් select කරගෙන නැත්නම් තමයි. අපි බලමු නැවත මේකට ගිහලා refresh කරගමු page එක. admin page එක refresh කරගෙන අපි message කියන part එකට ගියාම මේ විදිහට message එක දැනට select කරලා නැති නිසා message icon එකයි මේ paragraph ටිකත් මේ විදිහට display කරගෙන තියෙනවා. හරි බලමු ඊටු කොටස් ටික ගැන. ඊට පස්සේ අපි එනවා නැවත input area එකට. input area එකට ආවම මුලින්ම div එකක් දාලා class එක දෙනවා padding එක 4ක්, sm එකේදී padding එක 6 දීලා තියෙනවා, background එක white, border එක t, border එකේ color එක දීලා තියෙනවා slate 100. ඒක දැනට hidden කරගෙන තියෙනවා input area එක. ඊට පස්සේ මෙතන id එක දීලා තියෙනවා ඒකෙදී admin chat input area විදියට. ඊට පස්සේ අපි මේ div එක යටතේ නැවත form එකක් create කරගෙන තියෙනවා. ඒකෙදී මුලින්ම form tag එක දාලා on submit එකක් දීලා තියෙනවා send admin message විදියට function එකක් call කරගෙන තියෙනවා. ඒකෙදී අපි event එකක් pass කරලා තියෙනවා. ඊට පස්සේ class එක දෙනවා. ඒකෙදී flex gap එක දෙකක් තියාගන්න කියනවා, relative කරලා තියෙනවා. ඊට පස්සේ අපි මේ form එක ඇතුලේ නැවත input tag එකක් දාලා type එක දෙනවා hidden විදියට id එක දීලා තියෙනවා. ඒකෙදී active admin chat user id විදියට. ඒකෙදී value එක 0 විදියට use කරලා තියෙනවා. ඊට පස්සේ නැවත new input tag එකක් දාලා ඒකෙදී type එක දෙනවා text විදියට id එක දෙනවා admin chat input විදියට. ඒකෙදී placeholder එක දීලා තියෙනවා type your reply to the user විදියට. ඊට පස්සේ අපි ඒකේ class එක දීලා තියෙනවා flex එක 1, px එක 5, py එක 3.5 විදියට දීලා තියෙනවා. ඊට පස්සේ background එක slate 50, border එකක් දීලා තියෙනවා, border එකේ color එක දීලා තියෙනවා slate 200 විදියට, rounded එක 2xl, text එක sm, focus එකේදී ring එක දීලා තියෙනවා 4 විදියට, focus එකේදී ring color එක blue 510 විදියට දීලා තියෙනවා, outline එක none කරගෙන pr එක 12 විදියට මේක use කරලා තියෙනවා. ඊට පස්සේ නැවත අපි button tag එකක් දෙනවා. ඒකේ type එක දෙනවා submit, class එක දීලා තියෙනවා absolute, right එක 2, top එක 2, bottom එක 2 විදියට, aspect එක square විදියට දීලා තියෙනවා, flex කරගෙන තියෙනවා, items ටික center කරගෙන තියෙනවා. ඊට පස්සේ justify එක මේකෙදී center විදියට use කරලා background එක දීලා තියෙනවා blue 600 විදියට, text එක white, rounded එක xl, o එකේදී background color එක blue 700, transition එක all, active එක දීලා තියෙනවා scale 95 විදියට. ඒකෙදී අපි button එක විදියට මේ විදිහට icon එක display කරගෙන තියෙනවා button icon එක. ඊට පස්සේ අපි මෙතනින් form tag එක සහ කලින් start කරපු div tag ටික මේ විදිහට end කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන අපි script part එක design කරගෙන කියන්නේ program කරගෙන තියෙනවා මේ message එකට අදාළව. අපි මේ script part එකට අදාළ processing ටික අපි ඊළඟ වීඩියෝ එකේදී තමයි කතා කරන්න ඉන්නේ. බලමු අපි මේකෙදි design එක කොහොමද වෙලා තියෙන්නේ කියලා දැන් කතා කරපු ටිකට අදාළව. අපිට මේ විදිහට දැනට අපි message කරපු කෙනෙක් select කරාට පස්සේ අපිට මේ විදිහට type කරන්න බාය එකත් එක්ක මේ විදිහට button එක display කරගෙන තියෙනවා. type your reply to user කියලා අපිට මෙතනදී type කරන්න කියලා දීලා තියෙනවා. ඒකදී අපි message එක type කරගෙන මේක මේ විදිහට button එක click කරාම send කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි මෙතන cross icon එක click කරාම මේ විදිහට අපේ panel එක close කරගෙන
ඊට පස්සේ අපි බලමු මේකෙදි user management part එකට සහ product management part එකට කොහොමද මේ support messages කියන බටන් එක ඇඩ් කරගෙන තියෙන්නේ කියලා. ඒකෙදි අපි මුලින්ම VS Code එකට ගියාම අපිට මේ දැනට අපි design part එක තියෙනවා. design part එක විදිහට short කරගෙන design part එකට දාලා කොටස මේ විදිහට අපි copy කරගෙන ඉන්නවා. මේ විදිහට copy කරගෙන ඒක අපි add කරගන්නවා අපේ admin products.php කියන ෆයිල් එකට. ඒ කියන්නේ අපි කලින් වීඩියෝ එකදී කතා කරා admin product කියලා අපි මේ විදිහට අපි create කරගෙන තියෙනවා ෆයිල් එකක්. ඒ ෆයිල් එකේ අවසානයේදී අපි add කරගෙන තියෙනවා මේ විදිහට අර අපි copy කරගත්තු ෆයිල් එක. ඒ කියන්නේ මෙන්න මේ ටික තමයි මේ කොටස් ටික තමයි අපි අර කලින් admin dashboard.php කියන ෆයිල් එකේදී ඩිසයින් කරගත්තේ. ඒ පාර්ට් එක අපි මෙතෙන්ට ගෙනල්ලා copy එක ගෙනල්ලා මෙතෙන් paste කරගෙන තියෙනවා. ඒක කරගෙන තියෙන්නේ අපි මේ admin product එකට අදාළව අපි create කරගත්තු script tag එකකින් අවසානයේ තමයි කියන්නේ අපි කලින් වීඩියෝ එකේදී කතා කරපු කොටසේ අවසානයේ තමයි body එකට කලින් අපි add කරගෙන තියෙන්නේ මේ part එක. ඊට පස්සේ අපි මේ විදිහටම admin users.php කියන ෆයිල් එකට ඒ විදිහටම ඒ copy එක ගෙනල්ලා අවසානයේදී paste කරගෙන තියෙනවා මෙතෙන්ට මේ විදිහට paste කරගෙන තියෙනවා ඒ කොටස. හරි ඊළඟට බලමු අපි මේ part එකේ මේ විදිහට අපි anchor tag එක දාගෙන තියෙනවා sidebar එකට මේ ෆයිල් දෙකේම කලින් එකේ විදිහටම අපි ඒකෙදි එකද කරන්නේ අපි admin dashboard කියන එකේ අපි create කරගත්ත sidebar එකේ මේ විදිහට anchor tag එක තියෙනවා. ඒ anchor tag එකේ copy එකක් අරගෙන ඒක අපි කියනවා admin product කියන මේ part එකට සහ ඒක ගෙනලා අපි sidebar එක ඇතුලේ transaction එකෙන් අවසානයේදී paste කරගෙන තියෙනවා සහ admin user.php කියන ෆයිල් එකේ අවසානයේදී අපි ඒ කොටස paste කරගෙන තියෙනවා. හරි අපි බලමු ඊළඟට කොහොමද මේ buyer කෙනෙක් සහ seller කෙනෙක් විදිහට දැනට අපි log වුණාම කොහොමද chat කරන part එක design කරගන්න කියලා. ඒ කියන්නේ මේ part එක සහ මෙතන අපි බටන් එකක් ඩිසයින් කරගෙන තියෙනවා. මේ බටන් එක ගැන කොහොමද ප්‍රෝග්‍රෑම් කරගන්න කියලා අපි බලමු. ඒකදී අපි VS Code එක ඕපන් කරගෙන අපි යනවා buyer dashboard.php කියන ෆයිල් එකට. ඒ කියන්නේ අපි කලින් වීඩියෝ එකේදී buyer dashboard එක ඩිසයින් කරගන්න කොහොමද කියලා කතා කරා. අපි මේ ෆයිල් එක දැන් ඕපන් කරගමු. මේ විදිහට buyer dashboard.php කියන ෆයිල් එක ඕපන් කරගෙන අපි මේ දැනට මේ කෝඩ් ටිකක් ෂෝට් කරගෙන තියෙනවා. අපි ඒකෙදිත් අවසානයේට එනවා buyer dashboard.php කියන ෆයිල් එකේ අවසාන ඒ කියන්නේ මෙතන main div එක තියෙනවා. main div එකේ අවසානයට ආවම තමයි අපි chat එකට අදාළ කොටස design කරගෙන තියෙන්නේ. ඒකෙදි මුලින්ම අපි comment එකක් දාගෙන තිනවා support chart widget කියලා. ඊට පස්සේ අපි මුලින්ම div එකක් දීලා id එක දෙනවා support widget විදියට. ඊට පස්සේ class එක දෙනවා fixed bottom එක 6 right එක 6 z එක 100 දීලා තිනවා. flex කරගෙන තිනවා. flex එකේ call එක අරගෙන තිනවා. items ටික මේකෙදි end කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි comment එකක් දාලා තිනවා window එකට අදාළව window එක design කරගන්න part එකට අදාළව. ඒකෙදි අපි chat window කියලා comment එක දාලා div එකක් දාලා id එක දෙනවා support chat window විදියට class එක දීලා තිනවා hidden විදියට. ඒ කියන්නේ දැනට මේක hidden කරන්න කියලා කියනවා. width එක මේකෙදි 80 කියලා අරගෙන තිනවා. mdk එකේදී width එක 96 background එක white rounded එක 2xl shadow එක 2xl අරගෙන තිනවා. overflow එක මේකෙදි hidden කරලා තියෙනවා. margin bottom එක 4යි. border එකක් use කරලා තියෙනවා. border එකේ color එක දීලා තියෙනවා select 100 විදියට. flex කරගෙන තියෙනවා. flex එකේ call එක අරගෙන තියෙනවා. transition එක all transform කරගෙන තියෙනවා. origin එක bottom එකේ right එක අරගෙන තියෙනවා. scale එක 95, opacity එක 100, duration එක 200 අරගෙන තියෙනවා. යකිම height එක අරගෙන තියෙනවා 28 rem විදියට. ඊට පස්සේ අපි header part එක design කරගෙන තියෙනවා. header එකේදී මුලින්ම div එකක් දාලා class එක දෙනවා background එක blue 600 padding එක 4යි flex කරගෙන තියෙනවා justify එක between items ටික center කරගෙන text එක white විදිහට අරගෙන තියෙනවා. ඒකෙදි මේකදී අපි shrink එක 0 ඊට පස්සේ නැවත අපි div එකක් දාලා ඒකේ class එක දීලා තියෙනවා flex කරන්න කියනවා items ටික center කරන්න cap එක 3ක් විදිහට අරගන්න කියලා කියනවා ඇතුලේ තියෙන කොටස් ටිකේ. ඊට පස්සේ අපි span එකක් දාලා class එක දීලා තියෙනවා background එක white 20 විදිහට width එක 10 height එක 10 flex එක flex කරලා තියෙනවා items ටික center කරගෙන justify එක center කරගෙන තියෙනවා. rounded එක excel text එක අරගෙන තියෙනවා excel විදියට. ඒකදී අපි මේ විදිහට message icon එකක් display කරගෙන තියෙනවා. ඊට පස්සේ නැවත div එකක් දාලා ඒක ඇතුළේ අපි h4 heading tag එකක් දාලා class එක දෙලා තියෙනවා font එක bold text එක same විදියට admin support කියලා display කරන්න කියලා. ඊට
ඊට පස්සේ දැන් අපි පැරග්‍රාෆ් ටැග් එකක් දීලා ක්ලාස් එක දීලා තියෙනවා. ඒකෙදි ටෙක්ස්ට් එක 10 pixel, ටෙක්ස්ට් එකේ කලර් එක blue 100, අපර් කේස් යූස් කරලා තිනවා, ටැගින් එක wide විදිහට යූස් කරලා තිනවා. මේකෙදි type එක replies quickly කියලා පැරග්‍රාෆ් එකක් ඩිස්ප්ලේ කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතනදී div tag ටික end කරගෙන අපි බටන් එකක් දාගෙන තියෙනවා. බටන් tag එකක්. ඒකේ on click එක දීලා තිනවා. toggle support chat විදිහට function එක call කරගෙන ඊට පස්සේ class එක දෙනවා. ඒකෙදි text එක 3xl, text එකේ color එක white 70 විදිහට. O එකේදි text එක අපි white විදිහට අරගෙන තියෙනවා. transition එක colors padding එකක් විදිහට අරගෙන cross symbol එකක් බටන් එක විදිහට display කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන div tag එක end කරගෙන තියෙනවා. අපි බලමු මේ header එකට අදාළ කොටසෙදී කොහොමද design එක වෙලා තියෙන්නේ කියලා. අපි ඒකෙදි මේ විදිහට මේ බටන් එක ක්ලික් කරාම chat එකට අදාළ part එක මේ විදිහට open වෙනවා. ඒකෙදි අපිට මේ විදිහට message icon එකක් එක්ක admin support කියලා heading එකක් එක්ක paragraph එකක් display කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන අවසානයේදී cross symbol එක display කරගෙන තියෙනවා. ඒ කියන්නේ මේ part එක close කරන්න අපි ඒක add කරගෙන තියෙනවා. හරි බලමු ඊටු කොටස් ටික ගැන. ඊට පස්සේ අපි එනවා body part එකට. ඒ කියන්නේ මේ message එක display වෙන කොටසට. ඒකෙදි අපි මුලින්ම div එකක් දාලා id එක දෙනවා. support chat body විදියට class එක දෙනවා. flex එකක්, overflow එක y එක, overflow එකේදී y එක auto දීලා තියෙනවා. padding එක 4යි. background එක select 50, space එක y4, flex කරගෙන තිනවා. flex එක අපි call විදියට මේකදී අරගෙන තිනවා. ඊට පස්සේ අපි div එක ඇතුලේ නැවත div එකක් දීලා class එක දෙනවා. text එක center, text එකේ color එක text එක size එක දීලා තියෙනවා extra small, text එකේ color එක දීලා තියෙනවා select 400, margin top එක auto විදිහට use කරලා තිනවා, font එක medium, py එක 10 විදිහට මේ use කරලා send message to start කියලා අපි div එක ඇතුලේ display කරගෙන තිනවා. ඊට පස්සේ මෙතන div එක end කරගෙන තිනවා. අපි බලමු body part එක කොහොමද display වෙන්නේ කියලා. body part එකට ගියාම මුලින්ම අපි මේකේ chat එකක් නැත්නම් තමයි මේ කොටස් ටික display වෙන්නේ. අපි chat එක clear කරගෙන ඉමු. අපේ chat display වෙන කොටසට ගිහිල්ලා ඉතින් දැනට chat දෙකක් අපි කියන්නේ message දෙකක් අපි දැනට දාගෙන තියෙනවා. අපි ඒ දෙක delete කරගත්තට පස්සේ අපි බලමු මේ page එක refresh කරගෙන මේ විදිහට page එක refresh කරගත්තට පස්සේ අපි message එක open කරගත්තම අපිට පෙනෙනවා send message to start කියලා මේ විදිහට අපි program කරගත්තු part එක display වෙලා තියෙනවා. ඊට පස්සේ අපි එනවා මෙතන input part එකට. ඒ කියන්නේ message කරන අදාළ bar එකත් එක්ක button එක display කරගන්න කොටසට. ඒකෙදි අපි div එකක් දීලා මුලින්ම class එක දෙනවා. padding එක 4ක් ගන්න කියනවා. background එක white, border එක t ගන්න කියනවා. ඊට පස්සේ border එක color එක use කරලා තියෙනවා select 100, shrink එක 0 විදිහට අරගෙන තියෙනවා. ඊට පස්සේ අපි ඒකෙදි form එකක් create කරගෙන තිනවා. ඒකෙදි අපි form tag එක දාලා on submit එකක් දීලා ඒකෙදි කියලා තියෙනවා send support message කියලා අපි function එකක් call කරගෙන event එකක් pass කරලා තියෙනවා. ඒකෙදි අපි class එකේ දීලා තියෙනවා flex gap එක දෙකක් විදිහට ගන්න කියලා කියනවා. ඊට පස්සේ form එක ඇතුලේ අපි input tag එකක් දාගෙන තියෙනවා. ඒකෙදි type එක දෙනවා text එක type එක text id එක දීලා තියෙනවා support chat input විදිහට. placeholder එක දීලා තියෙනවා type your message විදිහට. මේකෙදි අපි auto complete එක off කරගෙන තියෙනවා. ඊට පස්සේ class එක දීලා තියෙනවා flex එක එකක් ගන්න කියනවා px එක 4, py එක 2.5, background එක select 50, border එකක් දීලා තියෙනවා border එක color එක use කරලා තියෙනවා select 200, download එක excel, text එක sm, focus එකේදී outline එක නන් විතර අරගන්න කියනවා. focus එකේදී ring එකේ color එක ring එකේ type එක දීලා තියෙනවා 4 විදියට, ring එකේ color එක use කරලා තියෙනවා blue 510 විදියට. ඊට පස්සේ අපි button tag එකක් දාගෙන තිනවා. ඒකෙදි type එක දෙනවා submit විදියට. class එක දීලා තියෙනවා background එක blue 600, text එක white, width එක 12, height එක 12 විදියට, rounded එක excel, flex කරගෙන තිනවා items ටික center කරගෙන justify එක center විදියට අරගෙන O එකේදී background එකේ අපි color එක දීලා තියෙනවා blue 700, transition කරගෙන තියෙනවා. active එක දීලා තියෙනවා scale එක 95 විදියට. flex කරගෙන තිනවා. flex එකේදී අපි shrink එක 0 විදියට අරගෙන තිනවා. shadow එක MD. ඒකෙදි අපි message meter send කරන icon එකක් button එකට add කරගෙන තියෙනවා. ඊට පස්සේ form tag එක end කරගෙන div tag එකත් end කරගෙන තියෙනවා මේ විදිහට. හරි අපි message එක view වෙන කොටසකට අදාළ design part එක අපි මේ විදිහට කරගෙන තියෙනවා. බලමු design එක අවසානයේදී වෙන්නේ කොහොමද කියලා. මේ විදිහට type your message කියලා placeholder එකත් එක්ක message එක type කරන bar එක මේ විදිහට display කරගෙන තියෙනවා. ඒ වගේම button එකක් මේ විදිහට design කරගෙන තියෙනවා. හරි බලමු දැනට මේකදී message එකක් දාලා කොහොමද display වෙන්නේ කියලා. මෙතන message එකක් දාගත්තම අපේ අර මෙතෙන්දී paragraph එක මෙතන තියෙච්ච paragraph එක hidden වෙලා යනවා. මේ විදිහට message එක display වෙන්න ගන්නවා.
හරි ඊළඟට බලමු අපි මේ ෆ්ලෝටින් බටන් එක කොහොමද ඩිසයින් කරගන්නේ කියලා. අපි ඒ කොටස ඩිසයින් කරගන්නේ මේ chat window කියන කොටසෙන් පස්සේ තමයි අපි ෆ්ලෝටින් බටන් එක ඩිස්ප්ලේ ක්‍රියේට් කරගෙන තියෙන්නේ. ඒකෙදි අපි මුලින්ම ෆ්ලෝටින් බටන් කියලා කමෙන්ට් එක දාගෙන අපි ඒකෙදි බටන් ටැග් එකක් දාලා on click එක දෙනවා toggle support chat විදියට. ඊට පස්සේ class එක දීලා තියෙනවා width එක 14, height එක 14, background එක blue 600, text එක white, rounded එක full විදියට අරගෙන තියෙනවා. flex එක ඒකෙදි flex කරගෙන items ටික center කරගෙන justify එක center විදියට use කරලා තියෙනවා. shadow එක අරගෙන තියෙනවා මේකෙදි blue 630 විදියට. shadow එක අපි size එක අරගෙන තියෙනවා 2xl. O එකේදී background එක blue 700, O එකේදී scale එක දීලා තියෙනවා 105 විදියට. transition එක all, text එක 2xl relative කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි button එක විදියට මේ විදියට button icon එකක් දීලා තියෙනවා display කරගන්න කියලා. ඊට පස්සේ ඒකේ අපි span එකක් දීලා තියෙනවා. ඒකේ ID එක දෙනවා support unread batch විදියට. ඒ කියන්නේ මේ icon එකේ කොනකින් දැනට message ඇවිත් තියෙනවා නම් ඒක display කරගෙන තියෙනවා. මේකෙදි class එක දෙනවා hidden විදියට absolute එක use කරලා තියෙනවා. top එක 0, right එක දීලා තියෙනවා 1 විදියට, width එක 3.5, background එක දීලා තියෙනවා red 500 විදියට, text එක දීලා තියෙනවා transparent, rounded එක full, shadow එක small, animate එක pulse විදියට දීලා තියෙනවා, border එක 2, border එකේ color එක use කරලා තියෙනවා white විදියට. ඒකදී අපි මේ විදියට දැනට dot icon එක dot එකක් දීලා තියෙනවා span එක ඇතුලේ display කරන්න කියලා. ඊට පස්සේ මෙතනින් button tag එක එන්න වෙලා තියෙනවා. අපි බලමු මේ part එක කොහොමද design එක වෙලා තියෙන්නේ කියලා. මේ විදිහට දැනට අපි seller කෙනෙක් විදිහට log කරලා ඉන්නකොට මේ විදිහට dashboard එකේ public store එකේ වගේම messages කියන මේ කොටස් තුනටම අදාළව මේ floating button එක display වෙනවා. අපි මේ button එක click කරාම අපිට message part එකට අදාළ pop up view එක display කරගෙන තියෙනවා. හරි බලමු මේකේ කොහොමද buyer කෙනෙක් විදිහට log වුණාම මේක display වෙන්නේ කියලා. හරි ඒකදී අපි මුලින්ම buyer කෙනෙක් විදිහට log වෙන්න ඕන. මේ විදිහට දැනට buyer කෙනෙක් විදිහට log වුණා. ඊට පස්සේ dashboard එකේ අපි dashboard එක ඇතුළට ගියාම dashboard cart message purchase history කියන මේ කොටස් වලට බදාලා අපිට මේ floating button එක display කරගෙන තියෙනවා. අපි බලමු මේ button එක කොහොමද design එක කරගෙන තියෙන්නේ කියලා. අපි ඒකෙදි කරන්නේ මේ buyer dashboard එකේදී අපි මේ design කරගත්තු part එක මේක අපි copy එකක් අරගෙන අපි script part එකේදී කරගන්න programming part එක අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු. අපි මේකෙදී copy එකක් අරගෙන අපි ඒක paste කරගන්න ඕන seller dashboard.php file එකේ අපි කලින් කතා කරපු කොටසට අදාළව. කියන්නේ මෙතන div එකෙන් පස්සේ අපි script එකක් දාගෙන තියෙනවා. මේ script එකෙන් පස්සේ තමයි අපි script එකත් end body tag එකත් අතර තමයි මේක body tag එකට script එකත් මේ PHP element එකත් අතර තමයි අපි මේ කොටස paste කරගෙන තියෙන්නේ. ඒකද අපිට මේ විදිහට මේ කොටස display කරගෙන තියෙනවා. හරි මේ විදිහට තමයි අපි seller කෙනෙකුට අදාළව ඒක add කරගෙන තියෙන්නේ. අපි දැනට මේ buyer කෙනෙක් විදිහට තමයි log වෙලා ඉන්නේ. හරි buyer කෙනෙක් සහ seller කෙනෙක් විදිහට දෙවිදිහටම log වුණාම අපිට මේ විදිහට display වෙනවා මේ floating button එක. හරි මේ විදිහට තමයි අපි message view කරන්න සහ message වලට reply කරන්න අදාළව design part එක කරගෙන තියෙන්නේ. අපි programming part එකේ මේකට අදාළ programming part එක ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු. හරි ඉතින් මේ වීඩියෝ එකට අදාළ content එක මෙතනින් අවසానයි. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙන්න බලාපොරොත්තු වෙන ඔයාලගෙන් සබ් කරනවා. ඔයාලට සුබ දවසක්.